මචං මේ දවස්වල මේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නැහැ කියලා නේද? මං නම් කියන්නේ බං ඕකේ මූලික වරද්ද කරලා තියෙන්නේ රටේ ජනතාව. හරිද? දැන් බලපන්. රටේ ජනතාවන එකතු වෙලා උන්ට ඡන්ද දාලා පාර්ලිමේන්තුව ඇරලා නිකන් මරණ බියක් උන්ට ඇති කරුවේ නේ. මොකද මං හිතන්නේ නෑ ඕන් මේ පරණ ඔය පාතාල කණ්ඩායම් එක්ක සම්බන්ධකම් තිබුණා අර එක මේකයි ඒකින්ද මේ ඔය බය දඟලනවා කියලා. අර ඔය රෝහණ බණ්ඩාරද කවුද කියන පොර සුජීව සේනසිංහ හරිද මතක තියාගන්න ආයේ උන්ට කතරේ ගහලා උන්ට බොරුවට නිකන් මරබිය ඇති කරන්න එපා පාර්ලිමේන්තුවේ වල. ඒ වගේම තමයි මුජිබර් රහ්මාන් දියා. රවල බලන්න එපා කැතයිනේ. රවල බලන්න එපා උන්ට පාඩු ඉන්න දීපල්ලා ලංකාවෙන් හරිද? අනිත් එක තමයි ගරු ජනාධිපතිතුමනි ඔය ටිරාන්නලස් ගෙවුනත් ආරක්ෂාව අවශ්‍ය නැහැ මොකද ටිරාන්නලස් ආරක්ෂාව දාගෙන කාණ්ඩුවට කෙලින්න බලන්නේ. හරිද? රටේ බදු මුදල් අහිංසක මිනිස්සුගේ බදු මුදල් වලින් තමයි උන්ට ආරක්ෂාව දීලා තියෙන්නේ. මම නම් කියන්නේ කිසිම කෙනෙකුට ආරක්ෂාව දෙන්න එපා. පිස්තෝලවත් දෙන්න එපා. එහෙම ආයුධ දෙනවා නම් රටේ ජනතාව හැටියට උඹලත් ඉල්ලපල්ලා උඹලගේ දරුවන්ගේ ආරක්ෂාවට ආයුධ ඕන කියලා. මොකද උඹලගේ දරුවන්ට මිසක් ආරක්ෂාව නැත්නම් උන්ට නෙමෙනේ. උන්ගේ දරුවෝ ලොකු ලොකු ඉස්කෝල වලට යන්නේ එක්කෝ පිටරටවල වල ඉස්කෝල වලට යන්නේ හරිද? උඹලගේ දරුවන්ට ආරක්ෂාව නැත්නම් එහෙනම් උඹලත් ආයුධ ඉල්ලපල්ලා අනිවාර්යයෙන්ම. උන්ට ආයුධ දුන්නොත් එහෙම. විපක්ෂේ උන්ට හරිද? අනිත් එක තමයි මේ මරණ බිය උන්ට දැනෙන්න ඕන තමයි. මොකද උන්නේ අර වැලිගමද මිදිගමද කොහෙද මේ අර මේ ඊයේ පෙරදැමෙච්ච ප්‍රාය සභාපතිව පත් කරගත්තනේ දැනම අර සජ්ජබේක කියන්නේ පාර මේකකට ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කියන්නේ මේ ඔරොත්තු දෙන කෙනෙක් ඒ කියන්නේ බය නැති කෙනෙකු දැන් මේකලු කියලා ඔරොත්තු දෙන්නලු දැම්මේ හරිද එහෙනම් ඉතින් ඒ වලට කවුරු රටේ මිනිස්සු වා කියන්න ඕනේ නැහැ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වා කියන්න ඕනේ නැහැ මේ උඹලට ඉන්නම බැරි නම් ඒ ආරක්ෂාව මදි නම් ඉන්නම බැරි නම් උඹලා කවුරුත් බලෙන් තියන් ඉන්නේ නැහනේ ගෙදර යමල්ලකෝ ගෙදරලා පාඩු හිටමල්ලා එතකොට ඉවරයි කවුරුත් මේ මක්කටයි උඹලා බය වෙන්නේ බය නම් උඹලා ගෙදරලා හිටපල්ලා කාට ප්‍රශ්නයක් නැහැ රටේ මිනිස්සු වන්දී උඹලා ගාල් වලට යනවනම් තේරෙනවද යමල්ලා ගෙදර ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම තමයි අර පොහොට්ටු මහලේකම් කියාගත්තා සාගර කාලසම් කියන එකට මේ කියන්න ඕන මිනිහා මන් දක කියලා තියෙනවා මේ අනුර පොර වෙන්න කුඩු කන්ටේනර් පිටින් එළියට දාලා හිටන් ආය අල්ලනවලු යකෝ උඹ හිතුවද අනුරට මඤ්ඤම් කියලා උඹලට වගේ අනුරට මඤ්ඤම් නෑ බං ඇත්තටම ওই සාගරකාරියසම් කියන එක බං මේ උගේ නීතිඥයෙක් නෙළුනේ නීතිඥකම ගත්තේ කොහෙන් හරි පොලකින්ද මේ අවුරුදු තව 4ක් තියෙනවා උඹලට හරිද 4 වෙනකන් කටවාගෙන ඉట్లా ඒ වගේම තමයි සජ පෙරත් මං කියන්නේ ඔය 21 වෙනිදා උඹලා යන්න ඉන්නවා නම් උඹගේ විපක්ෂ නායකකමක් නැති වෙන එකයි වෙන්නේ ගියොතින් එහෙම තේරුණාද උඹලට විශේෂ කාර්යභාරයක් තියෙනවා විපක්ෂයට ඒ කාර්යභාර කරපළා ඔය එක එකගේ අකුපිල්ල වල ලකින්න දැන් නැතුව තේරුණාද දංකොඩ කන්න යන්න එපා ඔය නෑමල වෙලාගේ දැන් උඹලා විපක්ෂේ ඉන්නේ උඹලට ඒකත් නැතුව යන වැඩ වෙන්නේ ඊළඟට 21කට ගියොතින් එහෙම අර මට මේ ආරංචියක් ආවා මේ ලංකාවේ ගමේ කොල්ලෝ මේ ගම්වල කොල්ලෝ ගොම එකතු කරනවා කියලා ඒ වැඩේ නම් කරන්න එපා ඒක ගැත්තයි හරි මම නම් ඕකට විරුද්ධයි ඔය ගොමතිය කරලා ගහන එක නම් මම විරුද්ධයි ඒක නම් කරන්න එපා හරි ජය වේවා ලක්මයන්ට ජය වේවා